වොයිස් එකෙන් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ වීඩියෝ එකක් ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ වොයිස් කෙලින්ම ඩ්‍රැගන් ලයින් මොඩ් එකක් ගැන. හරි ඩ්‍රැගන් ලයින් මොඩ් එක ගැන මේ කලින් මම වීඩියෝ එක රෙකෝඩ් කරා. ඒක රෙකෝඩ් වෙලානේ හරි මදි අවුලන්නේ කමන්නේ සැලෙන්නේ කොහොම එකක් කියලා ඉතින් අපි අද යන්නේ ඒවා ටික සුද්ධ කරන්න තමයි. එහෙනම් ඔයගොල්ලෝ අපි අපි සංගබායක බහලා සංගබායක බහැලා අපි ඉස්සරට ඉතින් අපිට වොයිස් මේ ඉස්සරහා තිබ්බ දේවල් සුද්ධ කරන්න බැරි වුණා. මේක ගොඩක් සතුටු ඉන්නවා හරි. අපි දැක්කේ ඩ්‍රැගන් ලවුනට අපි දැකලා නැති සතුටු ඉන්නවා. කොහොමද මේ සතුටු ගොඩක් ඉන්නවා කියලා මම දන්නේ. ඉතින් අපි මේ පැත්තට මේ පැත්ත සුද්ධ කරගෙන එන්නට මේකේ කරන ගස් ටිකක් තියෙනවා අපි හොල්ලන. ඕයි මේකෙන් පුළුවන් මේ ටික මේකට දාන්න ආමතන මේ මොඩ් එකේ පට්ට වැඩ කියලා තියෙනවා ගස් කපන්න. අර වෙන මොඩ් එකක් තියෙනවා මේ පැත්තේ නම් මට මතක ඉන්නේ මම ගත්තා කිව්වට ආරන් මේකෙත් ගත්තද යන්න නීපයෝ බලහන්නේ ගස් වල බිල්ඩින් එකේ ගස් වල බූරුවෝ නෑ නැත්තම් ඇයි මේ වවලද මේවා තවත් හරි බෝරිසින් ඉන්න ගෙවල් ටික සුද්ධ කරගත්ත දැන් ඉතින් අපි මේක රෑනනම් ඉන්න යාර ඩ්‍රැගන්ස්ලා එනවා හරි ඔන්න මම පෙන්නන්න උගේ කිව්වා තියෙනවා ළඟටම ගියා කියලා ලොකුවට අවුලක් වෙන්නේ බස් දැක්කොත් නම් ඉවරයි දැක්කොත් ඉතින් අපි මේක FPS කීයක් යනවද FPS ගන්න ඉතින් මට මේ ලැජ්ජාවක් වගේ දෙන්නේ ඕ සිත් චරඩු දෙන්න යන්න ඕනේ පොඩ්ඩයින් අපි සෙටින්ග් හදාගමු ඊයේ සමීර දාමු මේ අටට දාමු මෙයා නම් පාස් දාලා ඊට පස්සේ ලයිට් ඕෆ් කරලා ඔක්කොම ගල්ලා ඉන්නේ මම ක්ලියර් කරන්නේ අර බලහන් ගියන්ට මොකද what the heck oh shit කිව්වට නෑ ආයි ස්ටාර්විවට ආයි පහේ හරි මොකක් හරි PS1 කරාම රුඩු ගහන කිව්ව විතරයි ගහන සෑබ නිදාගමු මම මගේ ගෙදර නෙමෙයි අන්තිම නිදාගත්තේ වෙන ගෙදර කිව්වට නිදාගත්තේ නෑ ඒක මේ අර පොන්කද මොකක්ද අම්මට අන්තිමට නිදාගත්තේ අනිත් එකා ගමේ ගෙදර හරි ඉතින් යනවා ඒක අමතක වුණා හරි බොයිස් ඉතින් අපි යනවා ගෙදර හරි මට ගැහුවා මොකක් හරි මේ FPS අවුලක් තියෙනවා මට එන්නේ කලින් තිබ්බ දැන් 70 ගණන් ගියාට කලින් 70 ගණන් ගියේ දැන් කුට්ටක් හරි ඒත් මට මදි වගේ අනේ වන්ද මේක වගේ අවුලක් නෑ ක්ලවුඩ් ක්ලවුඩ් නම් අපි ඕෆ් කරලා දාමු හරි ක්ලවුඩ් වැඩක් නෑ ඔය බයියම කොට උඩක් නේ මේ මොකක් හරි අවුලක් තියෙන්නේ මට කියන්නේ අදන වාග්ය එකක්
තියෙන ඉතින් අපි ස්කයි එකත් ඕෆ් කරලා දාන්න අය ඕෆ් කරන්න ස්කයි ඕෆ් කරන්න පුළුවන් මම කොහමරි පුළුවන් තරම් අපි මේක වැඩි කරගන්න තමයි බලන්න ඕනේ මේ මවුලක් තිබ්බ නන්නේ කලින් බඩ් දන්නේ ඉතින් මොකද මම මේකේ මේ රැම් එකත් උපරිම දීලා නේ සමහරක් විට හැදුවාම හරියන්නේ මොකක් හරි අවුලක් නැතිනවා අර ඉන්නේ නකරයිය ළඟට යන්න ඕන තියෙන ඌ මාව කෑවා ඌට දීලා මොකද මාබෝ ට්‍රැක් කාරේ ඌ ට්‍රැක් කාරේ ඌ කොහොමද ට්‍රැක් කාරේ අඩෝ විතරේ මම හිතුවේ එකේ ඕයි මොකක් හරි අවුලක් කියලා මම හරි කියනවා සියහතන් හිටගන්න ගණන් ගන්නවා සෙටින් හදනවා කලින් හොලිට ඔයාලා දැන් අඩු කරමු මොකක් හරි අවුලක් නම් තියෙනවා හරි කමන්නේ අන්න ඉතින් ගහගෙන අපි මරුනේ කොයි හරි නේද මට ඒක මතක නැහැ පිටිපස්සට දුවනවා හරි හරි අපි මේ හරියට ආවේ හරි why අඩෝ වෙන වැඩි එකක් යාර අතන මුත්තේ හැබැයි ඉතින් ඒක පේනවා ඒ කියන්නේ මේ ලෝකෙ විතරම ඒවයි කියන්නේ බලාගෙන තියෙනවා මේ හරිය තමයි තියෙන්නේ මොකද අපිට ගහලා තියෙන්නේ ඒ තියෙන්නේ ගහපු පාර ඒක ගෝබල්නෝ බඩටි අර්ථි මේ තියෙන පොත්නිය පාලන ඒකේ අපිට ගන්න ලැබෙන්නේ පාවිච්චි හරි හරි බෝස් ඉතින් ගියයි ඒ පීඩනකට යන්නේ නැහැ ඌ අපිට දැන් ඒක කරයි යායි හැබැයි ඌ රැයට තමයි ගොඩක් දුරට එන්නේ හරි හරි මට දැන් ඒක මට එහෙම මුන්ට අනික තමයි මුන්ට ඊතල වදින්නේ නැහැ ඇයි කියලා දන්නේ නැහැ ඊතල වදින්නේ පුතු අවුසෑන්නේ එන්න බැයි එන්න බැරුණා ඊළඟ ගාමින කැතේ මුන්ට කොහොම ඊතල වදින්නේ ඒක වදුනා වරෙන් ළඟට බය නැති වරෙන් යකෝ පයින් ගහන්නේ කිව්වට පොරෙන්නේ ඒ වැඩන්නේ වටගල එපිසෝඩ් එකක් ඉවරයි හරි ඒ කියලා හිනවා එපිසෝඩ් පොඩ ලොකු ඒවා හදන්න මොකද එහෙමොත් එහෙම ඕගොල්ලන්ටත් එපා වෙනවා මටත් එපා වෙනවා හැමෝටම එපා වෙනවා මේක පුරු කාස් හරි 64 විදියෝ මේ ඉතින් අපි දැන් මොකද කරන්නේ කියලා දැන් වොට් අපිට කරන්න දෙයක් නෑ අදන ඊළඟ පාරවල් ගොඩක් දේවල් කීයේ අද ටිකක් මේ වලට සම්බුගේ දෙක දැසක් ඒක මොකද දැන් අයිත් ගන්නකොටද මම අපිට
ඒ ගල්ගේ මිනිස්සු නයි සෙට්ටක් දැන් අපි අයින් ගහන කොහෙද කොහොම අල්ලන්නේ සතට වගේ අඩු සාධ්‍යතාන්නවා මට මට තිරයන් ට නගරෙන්වා හෙන පාරක් ගහන අවුලන්න එක නයිත පොඩි ඒක නිසා අවුලන්නේ මට පැරලයක් කමු දැක්මට ඒනම් ඉතින් අද එපිසෝඩ්ඩය මෙතනින් ඉවරයි